Okay guys, breakdown video එකට මම ආවේ මේ USD CHF එකේ sell එකක් අද මම capture කරා. ඒකට මම මේක fully fundamental reason මත මේ trade එකට enter වුණේ. ඒකට මම අද ආවේ මේක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරන්න. ඇයි මම මේක ගත්තේ කියලා. ඒක පැහැදිලිවම අපි කියොත් අපිට news එකක් ඇවිල්ලා තිනවා දවස් 3කට කලින් මේක ඇත්තටම ආවේ මට මේ Reddit එකේ මම දැන් දාගත්තේ would have got job if he wanted to raise rates කියලා. ඒකට මේක ඇවිල්ලා ට්‍රම්ප් කියන්නේ මේ ඇවිල්ලා ඊළඟට එන්න new person විදියට ට්‍රම්ප් announce කරපු වෙනාන් තව මේක approve වෙලා නැහැ මෙයාමයි කියලා. ඒකට මෙයා කියලා තියෙන්නේ සාමාන්‍ය මෙයා ඉන්න කාලේ මෙයා ඇවිල්ලා hawkish member කෙනෙක්. So hawkish member කෙනෙක් කියන්නේ rate holderට අපි hawkish and dovish කියලා පොඩ්ඩක් කතා කරොත් මේ fully fundamental පොඩි knowledge එකක් දෙන ගමන් කේක් ඇවිල්ලා අපි හොඳට ලොක් කරගන්න අවශ්‍යයි විතර. එකක් තමයි hawkish කියන එක අනිත් එක ඇවිල්ලා dovish කියන එක. එතකොට මෙයා ඇවිල්ලා hawkish member කෙනෙක්. එතකොට hawkish member කෙනෙක් කියන්නේ බොහෝ වෙලාවට rate hikes සහ rate hold වලට push up කරන member කෙනෙක් විදිහට තමයි මෙයාව ප්‍රසිද්ධ. ඒකට දැන් ට්‍රම්ප් ඇවිල්ලා dovish කෙනෙක්නේ. ඒක dovish කියන්නේ යාට ඕනේ low interest rate තියාගෙන යන්න Fed එකේ. ඒකට මෙයා මෙතන direct කියන්නේ වා ඇවිල්ලා rate hike කරන්න නෙමේ rate කියන්නේ rate cut කරන්න තමයි ඔයා ඕනි කියන rate hike කරන්න යන්න එපා rate cut කරන්න කියලා අර පොඩි තර්ජනාත්මක විදිහට කියන්නේ. ඒකට මෙතනදී ඇවිල්ලා මේ news එක USD එකට ඇත්තට විවුත් dovish USD එකට dovish කියන්නේ USD එක අපි කරු basket index එක අද දවස් පුරාම මෙතනදී sell උඩානේ. සාමාන්‍යයෙන් සෑහෙන විතර ලොකු sell එකකින් මෙතන sell වෙලා තියෙනවා. ඒක dovish කියන්නේ මේ සිදුවීමත් එක්ක වෙන්නේ USD එකේ කියන්නේ future interest rate cut වලට bets වැඩි වෙන එක. ඒකට BPS කියන future rate cut price කරගන්න එක තමයි මෙතනින් වෙන්නේ. ඒකට USDX එක අපි පොඩ්ඩක් අපතර කරලා sorry diski දාගත්තොත් diski පේනවා. අද දවස පුරා මේ weakness එකක් ආවා. ඒකට පැහැදිලිවම අපිට USD එක sell කිරීමේ ගියාවක් තිබ්බා විතරදී. ඒකට විතර සාමාන්‍යයෙන් ගත්තොත් සෑහෙන sell pressure එකකින් මෙතන sell වුණානේ. ඒක දැන් fundamental trade එකේ විදිහට මට එක පැත්තකට sell කරන්න මේ කෙනෙක් ආවොත් USD එක. ඊට පස්සේ දැන් මට මේ daily catalyst එක විදිහට 8th weekend එකේ ආවොත් Trump traders tariff for countries trading with Iran. ගොඩක් අය හිතන් හිටියේ ඉරාන් ට්‍රම්ප්ගේ peace talk positive side එකේ තිබ්බා කියලා. ඒකට නමුත් ඒක ඉවර වෙනවත් එක්කම ඉරාන් එක්ක ට්‍රේඩ් කරන හැමෝටම ටැරිෆ් ගහනවා කියලා මෙයා ඇවිල්ලා මාකට් අන්සර්ටනිටි එක වැඩි කරන නිවුස් එකක්. ඒක අපිට හොදටම බලා ගන්න පුළුවන් VIX එක මත. ඒක VIX එක අද දවසේ යම්කිසි මට්ටමකින් බයි වෙලා සෙල් වුණා. ඒක පේනවා පැහැදිලිව මෙතන ඕපන් එකේදී බයි වෙලා සෙල් වුණානේ. ඒකට විතරදී දැන් මට ප්‍රශ්නයක් වුණේ දැන් මේ ටැරිෆ් ප්‍රශ්නේ එක පැත්තකින් සේෆ් හෙවන් ඩිමා ගැන ඔයාලා දන්නවා කියලා මම හිතනවා ඉතින් පොඩි නොලෙජ් එකක් දුන්නොත් අපි ගමු සේෆ් හෙවන් ගැන. ඒකට පළවෙනි සේෆ් හෙවන් එක තමයි අපි හැමෝම කවුරුත් ට්‍රේඩ් කරන ආස ගෝල්ඩ් එක. ඒකට මුල්ම ප්‍රශ්නයක් ඇති වුණොත් මුලින්ම ගෝල්ඩ් එක තමයි බයි වෙන්න ගන්නේ. දෙවෙනි එක තමයි CHF එක ඊට පස්සේ ජපන් යෙන් එක. ඒකට මේ දෙක තමයි සාමාන්‍ය සේෆ් හෙවන් විදියට පිළිගන්නේ. එතකොට මෙතනදී ගෝල්ඩ් එක අත්තරේ මොකද USD weak කරනවා කියන්නේ ගෝල්ඩ් එක කොහොමවත් බයි වෙනවා. ඒකට මෙතනදී ගෝල්ඩ් එකේ කිසි මට්ටමක අද ඕපන් එකක් තියාගෙන මෙන්න මෙතන ඉන්නේ සාමාන්‍ය ගත්තොත් පිප් ගාකට යා දවසේ බයි වෙලා තියෙනවා. sorry රෝල් විතර පැහැදිලිවම 30000කට යා ගෝල්ඩ් එක බයි වෙලා තියෙනවා. ඉදිරියට ගෝල්ඩ් එක 5150 100 බ්‍රේක් කරලා 150 විතර රීච් වෙන්න පුළුවන්. ඒකට මේ ප්‍රශ්න නිසා ඒකට දැන් මට විතර ගෝල්ඩ් එකේ නෙමෙයි ප්‍රශ්න තෝරගත්තේ. විතරවත් තෝරගන්නේ හිතක් ගෙටියේ
එකක් USD JPY. ඇත්තටම USD JPY විතර සෙල් වෙලා තිබ්බා. නමුත් මෙතනදී මට ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බා. ඔයාලට මම පෙන්නුවොත් කැලෙන්ඩර් එකක් දාගෙන මෙතන ඇවිල්ලා තියෙනවා ලෝ හවුස් ඉලෙක්ෂන් එක ජපාන් එන්නේ එකේ. ඒකට මෙතන පැහැදිලිවම ඉතාචි තමා වින් කරේ. එතකොට සාමාන්‍යයෙන් මේ ඉතාචි වින් කරන එක ජපාන් යෙන් එකට ජපාන් යෙන් එක වීක් කරන්න හේතුවක් වෙනවා. එතකොට මට USD JPY එතකොට එතන ට්‍රේඩ් කරන්න බෑ. මොකද ජපාන් යෙන් එකක් තීක් USD එකක් තීක් හින්දා. නමුත් ප්‍රශ්නේ උනේ මෙතන ජපාන් යෙන් එක මෙතන ඕපන් එකේ සෙල් වුණාට එතනින් පස්සේ සෙල් උනේ නැහැ. ඒක මෙතන ඉන්ටර්වෙන්ෂන් එකක් කරාද කියන එක මම දන්නේ නැහැ. සමහර විට කරන්නේ නැති මේ ජපාන් යෙන් එක වීක් වෙන්න එක නවත්තන්න. ඒකට මේ හරි ඉන්ටර්වෙන්ෂන් එකක් කරා ජපාන් යෙන් එක මේ ජපානයේ දැන් මෙතනත් ඉන්ටර්වෙන්ෂන් එකක් කරන්න නැති සහ ඉන්ටර්වෙන්ෂන් එකක් කරොත් තවත් මෙතන ආයෙ වයි වෙනවා. ඒකට මේ මෙතන හිතපු තරම් ඉලෙක්ෂන් එකේ වින් එකත් එක්ක ජපාන් යෙන් එක සෙල් ප්‍රෙෂර් එකක් ආවේ නැහැ. ඒකට සමානනේ හිතපු තරම් සෙල් එකක් ආවේ නැහැ. ඒ නෝට ජපාන් යෙන් එකේ යම් කිසි මට්ටමකින් ස්ට්‍රෙන්ත් උනා. දැන් මට මෙතන ප්‍රශ්නයක් වුණේ දැන් ජපාන් යෙන් එක සෙල් කරන්න විදියක් නැහැ. මොකද මේකේ ස්ට්‍රෙන්ත් එන නිසා. ඒකට මට දැන් CHF එක ජපාන් යෙන් එකද ස්ට්‍රෝං තෝරගන්න විදිහට මම තෝරගත්තේ CHF JPY මම මොනිටර් කරා. CHF JPY දාගත්තොත් අපිට බලා ගන්න පුළුවන් CHF JPY ඕපන් එකේ සෙල් වුණත් එතනින් පස්සේ බයි වෙනවා. ඒ කියන්නේ විතර පැහැදිලිවම CHF එකේ ස්ට්‍රෙන්ත් එකක් තරම් තියෙනවා. ජපාන් යෙන් එකට වඩා සේෆ් හැවන් එකක් විදිහට ඉදිරියෙන් CHF එක ස්ට්‍රෙන්ත් වෙලා යන ගමන් තියෙනවා. ඒකට මම විතර ගිහින් ෆියුචර් චාර්ට් වල CHF දාගත්තොත් CME group එකේ ලෝට් ඒරොන් ගන්න විතරදී පැහැදිලිවම CHF එකේ ස්ට්‍රෙන්ත් වෙලා තියෙනවා. එනොන මට මේ දෙක පදනම් වෙලා මම ගියා USD CHF එක සෙල් කරන්න. ඒකට මේලා තිබ්බ ප්‍රයිස් එක බෙටර් ප්‍රයිස් එක තිබ්බේ USD CHF එක. ඒකට මේ වගේ හයිස් වලින් අපි ස්ටොප් ලොස් ප්ලේස් කරගෙන සමාන්න මේ කැස්ස ඇදලා ඉන්නේ සරි වෙන තුබුණා. sorry guys. ඒකට විතර මෙතන මේ බෙටර් ප්‍රයිස් එක තියෙද්දි මම තීරණය කරා USD CHF එක සෙල් කරන්න. ඒක අද දවස් ඇතුළත TP ගියා කියන්නේ මම මේ හරිය විතර TP ටික මම මෙතනින් TP එක ගත්ත ඇත්තට කිව්වොත් ඒක අපි බගේ ඩිස්කවුන්ට් ගෲප් එකේ මගේ යාළුවන්ට ෂෙයා කරගත්තා. මේකින් මෙතන ඉන්නේ මේ paid version එකක්වත් නුකුත් නෙමෙයි මේ free fundamental ideas විතරයි දෙන්නේ සහ bias එකක් සහ knowledge එකක් විතරයි දෙන්නේ. ඉතින් මෙතනදී මේ USD CHF එකේ වත් trade idea එකක් දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් සහ මෙතනදී මම කියලා තියෙනවා USD CHF එක possible ඒ sell වෙන්න පුළුවන් කියලා. නෝර අද ඉන්ටර්ඩේ නයිට් එක වෙද්දි මේක TP hit වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් pips වලින් ගත්තොත් pips 96ක් කියන 95ක් කියලා අපි හිතමු. pips 95ක් TP එක. ඒකට USD CHF එක වේලාවේ take profit hit උනා මේ data දෙක මත පදනම් කරගෙන. ඒකට විතර මූලිකම හේතුවේ මේ news එක මත USD එකේ rate future rate cut බට price එක ගත්ත සහ profit booking take in එකකට ගියා. US dollar එක business කරලා තියෙන tradersලා. ඒකට අපි USD CHF එකට අමතරව ඔයාලට USD CAD එකේ sell කරලා ගත්තත් ලොකු profit එකකට ගන්න යන්න තිබ්බා. අතරම ගියොත් මේක මම ගත්තා. මේක ගත්තේ මම පෞද්ගලික මට ඕනනම් මම ඒකත් පෙන්නන්නම්. මගේ එක ෆන්ඩ් එක මම හිතන්නේ රන් වෙනවා දැන් තමයි. උදේන බලන්න පුළුවන් USD CAD euro කියලා එකේදී මෙතනදී ඩොලර් 57කින් මේ ට්‍රේඩ් එක රන් වෙනවා. ඒකට USD CAD එක වන්නව දාගත්තොත් පේනවා ගත්ත තැනම එහෙම අරන් තියෙනවා. ඒකට මේ ට්‍රේඩ් දෙකම ක්ලියර් කැටලිස්ට් එක උනේ මෙන්න මේ නිවුස් එක. ඒකට මෙතනින් පස්සේ ඩිස්කවුන්ට් ප්‍රයිස් වලට එන්න පුළුවන්. ඒ කියන්නේ ආයෙ මෙහෙ ඇවිල්ලා ආයෙ මේක සෙල් වෙන්න පුළුවන්. නමුත් ඒක
මේ වීක් එකේ නවද නැද්ද කියලා තීරණය වෙන්නේ හෙට නෙමේ බදාද රිලීස් වෙන US non-farm payrolls numbers එක. ඒකට අපි බලමු. දැන්ට ඔයාලා USD එක buy කරන්න යන එක බොරු වැඩක්. ඒකට USD එක මේ වෙලාවේ sell side තමයි තියෙන්නේ. ඒකට ඒ වගේම ස්ටොක් මාකට් ඕපන් එකේදී Nasdaq වගේ අද buy වුණා. ඒකට gold එක තාමත් මම ඉන්නේ buy side. මගේ target එක විදියට නම් අඩුම 5150 NFP එන්න කලින් ටච් කරන්න ඕනේ. ඒකට අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒකට මම අද කතා කරේ USD CHF එක ඇයි මෙතනින් sell උනේ කියන එක තමයි. ඒක USD එක අද මෙච්චර weak උනේ මොන හේතු මතද කියන එක තමයි මම ඔයාලත් එක්ක අද කතා කරේ. ඒකට ප්‍රධානම දේ උනේ මෙන්න මේ ප්‍රශ්නේ. ඊට පස්සේ සහ මෙන්න මෙතන මේක මේකත් direct hit එකක් දෙනවා USD එක weak වෙන්න. ඒතකොට මේ දෙක මත පදනම්ම තමයි USD CHF එක sell කරේ සහ CHF එක ජපාන් yen එකද කියන එකකින් වැඩියෙන්ම strength ඒ කියන්නේ වැඩියෙන්ම මේ වෙලාවේ demand එකක් තියෙන්නේ මොකක්ද කියන එක බලන්න නම් ඔයාලට CHF JPY මොන්ඩ කරන්න ඕනේ. ඒකට පැහැදිලිවම මෙතන පේනවා අනිත් ජපාන් yen එක මත පදනම් sell වෙනවට වඩා CHF JPY මෙතන buy වෙලා යනවා. ඒකට පැහැදිලිවම මෙතන ජපාන් yen එකට වඩා CHF එකේ ඉදිරියෙන් ඉන්න එක මත USD CHF එක අපි sell කරා. ඒක clear catalyst එකක් වුණා. ඒකට විතරදී කිසිම technical knowledge එකක් තියෙන technical analysis method එක නෙවෙයි use කරේ. මේ real price action data එකත් එක්ක තමයි trade කරේ. ඒකට US bond deal වලත් කිසි ප්‍රශ්නයක් අද දවසේ තිබ්බේ නැහැ. US එකයි UI bond deal ගත්තොත් යම් කිසි මට්ටමකින් මෙතන sell වෙලා දින වලට බලා ගන්න පුළුවන්. ඒකට ඒ දේ මත පදනම්ම තමයි USD CHF එක මෙතන sell වුනේ. ඒකට අපි breakdown එක එතනින් ගත්ත මම ඉදිරියටත් breakdown වීඩියෝ දාන්න පොඩ්ඩක් හිතුවා මේ technical වලට වඩා fundamental ගැන පොඩි knowledge එකක් දෙනවා. ඒකට ඔයාලා දැනගන්න ඕනේ මොකක් මාරි geopolitical tension එකක් ඇති වුණොත් මුලින්ම buy වෙන්නේ එකටම gold දෙකට CHF ද ජපාන් yen ද කියන එක බලන්න ඔයාලා CHF JPY මොන්ඩ කරන්න ඕනේ. හැබැයි safe haven එකක් විදිහට gold එක ජපාන් yen එක සහ CHF එක කියන තුනම safe haven විදිහට තමයි දිගන්නේ. එතකොට ඉස්සෙල්ලා JPY හොඳට වැඩ කරා දමුත් දැන් මේ මාකට් එකේ තියෙන සිටුේෂන් එකත් එක්ක ඒක ලොකෝට වැඩ කරේ වැඩ කරන එකක් නෑ. ඒ කියන්නේ වැඩ කරන්නේ නෑ. ඒකට තව උදාහරණයක් තමයි මාකට් එකේ අන්සර්ටනිටි එකක් තියෙනවා කියන එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ VIX එක මෙෂර් කරද්දී. ඒකට VIX එක සාමාන්‍යයෙන් 20න් උඩ ට්‍රේඩ් වෙනවා කියන්නේ මාකට් එකේ අන්සර්ටනිටි එකක් බිල්ඩ් වෙලා තියෙනවා කියන එක. ඒකට මේ වෙලාවේ 17 කින් ලෙවල් එක යන්නේ. නමුත් මාකට් එකේ යම්කිසි මට්ටමකින් අන්සර්ටනිටි එකක් අද ඕපන් එකේ තිබ්බත් ස්ටොක් මාකට් buy එකත් එක්ක ඒක නැති වෙලා ගිහින් තියෙනවා. ඒකට SP 500 DP අද buy කරලා ඔයාලට profit එකක් ගන්න තිබ්බා. ඒකට US 30 sell trade එක මාක් කරන් තිබුණා මම ගත්තේ නෑ. ඒකට අද මගේ දවසේ trade එක උනේ USD CHF එක සහ USD CAD එක තමයි. ඒකට USD CHF දැන් මගේ TP අරන් ඉවරයි. මම තාම USD CAD එක ගත්තේ නෑ. මොකද CAD එකේ ගිය Friday ආපු data එකත් එක්ක ගිය Friday CAD එකට ආව CAD unemployment rate එක 6.5ක් විදිහට surprise number එකක් වගේම unemployment change එක negative number එකක් විදිහට තියෙනවා. මේ දෙක ඇත්තටම කිව්වොත් mix වුණත් CAD එක short term strength එකක් ගෙන දෙනවා. ඒක අපි CAD එක බලද්දි බලා ගන්න පුළුවන්. CAD එකේ future market. ඒකට මේ trade දෙක තමයි අද ගත්තේ. ඒකට අපි next breakdown video එකත් එක්ක හම්බ වෙමු guys.